හෙලෝ ගයිස් good morning හැමෝටම ඔන්න අදත් BTC අප්ඩේට් එකක් තමයි අරන් ආවේ. අපි බලමු අද BTC එකේ තත්ත්වය කොහොමද කියලා. අද BTC එකේ 1 hour ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාකට් එක පොඩ්ඩක් පල්ලෙහාට ආවා. ඇවිල්ලා නැවතත් මාකට් එක උඩට ගියා. අර 64 සීමාවට පහු කරලා මාකට් එක ගියා. හරිද? ඉතින් අපිට බලා ගන්න පුළුවන් 1 hour ගත්තොත් එහෙම මෙතන VAH එක කියන්නේ වොලියුම් ප්‍රොෆයිල් හයි එකේ තමයි මේ වෙනකොට ඉන්නේ. ඉතින් මාකට් එක තව ටිකක් පහළට එන්න chance එක තියෙනවා. හරිද? එතකොට අපි බලමු 4 hour එකේ තත්ත්වය කොහොමද කියලා. 4 hour ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 4 hour එකේ අපිට බලා ගන්න පුළුවන් මාකට් එක මෙතන liquidity sweep කරලා බොස් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට බොස් එක ටච් කරලා මාකට් එක නැවතත් පහළට එන්න chance එකක් තියෙනවා. මොකද මෙතන මේ ලොකු FEG එකක් තියෙනවා. පේනවනේ. සහ මෙතන order block එකක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ලොකු කැන්ඩල් එකක් නේ. ඒ නිසා මේකේ FEG fill කරන්න ඕන. ඒ නිසා මාකට් එක නැවත පහළට එන්න chance එක තියෙනවා. හරිද? ඊට පස්සේ නැවතත් මාකට් එක උඩට යන්න තමයි තියෙන්නේ. අපි බැලුවොත් එහෙම මෙතන තියෙන මේ ට්‍රයැන්ගල් එක දැන් ක්ලෝස් කරලා මාකට් එක උඩට ගිහින් නැවතත් 64 වගේ සීමාවට හෝ 64 ටිකක් පහළට ඇවිල්ලා මාකට් එක උඩට යන්න තියෙන chance එකක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ එන්ට්‍රි ගනිද්දී කල්පනාවෙන් එන්ට්‍රි ගන්න. මාකට් එක ටිකක් පහළට ඇවිල්ලා මේ FEG එක ෆිල් කරලා නැවතත් මාකට් එක උඩට යන්න chance එකක් තියෙන නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්.